සානක වයිෆුයි හිච්චි පොතයි එක්ක සීයලාගේ ගෙදර ඇවිල්ලා. මෙයතුමනි අනේ සීයා පප්පට කියන්නකෝ මම තේ බොන්නේ නෑ කියලා. බීම් එකක් හදලා ඉල්ලමු. මොකක් පිස්සුද පිටගෙදරකට ඇවිල්ලා හිමිල්ලන්න පුළුවන්ද? ඉතින් මේක පිටකයක් සීයා මරු දවසක මේ ගෙදරත් අපේනේ. ඈ මුලකෝ බැරි මරගාත හිච්චත් ඒක බොන්න පටන් ගත්තලු. මෞතුමියනි මොකද ශිෂ්‍යත්වය හොඳට පාස් වුණාම මට ඉල්ලන ඕනම දෙයක් අරන් දෙනවා කිව්වනේ. ඉතින් අනේ මට ලැප්ටොප් එකක් අරන් දෙන්නකෝ. ලැප්ටොප් පිස්සුද මේ පහවසර පොඩි උන්ට මොකටද ලැප්ටොප්? සුරංගයාගේ ලැප්ටොප් එකකින් ගේම් ගහනවලු. ඕකට තමයි මේ ගේම් ගහලා නාස්ති වෙන්නේ. පොඩ්ඩක් බලන්නකෝ සානක. හිච්චෝ මම බොඩි කාලේ මට ඕ තිබුණේ නැහැ. එහෙම නැති හින්දා තමයි අද මම මේ තත්ත්වෙට දියුණු වෙලා ඉන්නේ. අනික ඔය ගේම් ගැහුවාම මොලේ මොට වෙනවා. නිර්මාණශීලීත්වය නැති වෙනවා. ඔය ගේම් කියන්නේ මහා බොරු වැඩ. එළියට බහලා ක්‍රිකට් පාරක් ගහන් ඉඳපන් පිස්සුද? මොකද කෙල්ලේ මේ සද්දෙට කතා කරන්නේ? නෑ තාත්තා මේ ලැප්ටොප් එකක් ගන්න ඕනලු. ලැප්ටොප් අරන් දෙන්න මුට පිස්සුද? මම මේ මුගේ පොඩි කාලේ තාසතින කියලා අනිත් පොඩි උන්ගේ ඔය ලැප්ටොප් වල ගේම් ගහන්න ගෙනෙන්න දුන්නා. මුගේ නරක වීඩියෝස් බලන්න පටන් ගත්තා. අපි මහත්තයා පියතුමනි ඈ තමයි බැරිම තැන මම්මුගේ ලැප්ටොප් එක කාමරෙන් සාල්ට ගිහලා සාලේ සැකුරින් තියාගත්තා. මම ඒ ස්කෝලේ කී දවසක් ගියද මුම්මේ ජරා සීටි අරන් ගිහලා ටීචර් මාට්ටු වෙලා අපි මහත්තයා පියතුමනි ඔය දෙනෙක් කසාදෙත් ඉවරලා තමයි නවතින්නේ. ඒක දවසක් මට ආපු කේන්තිට මම්මුගේ ලැප්ටොප් එක ගැහුවා පොලේ. ගත්තේ සෙල්එක්ස් එක නිසා හොඳට ගියා. එයාලා මේක තිබ්බ වගේ මට රිපෙයාර් කරලා දුන්නා. මම අදටත් මගේ ඕන වැඩකට යන සෙල්එක්ස් එකට. මට එයාලා ඒ තරමට විශ්වාසයි. හිච්ච පුතා මේක අරන් ගිහින් ගේම් ගහන්න. ඔව් සෙල්එක්ස් හොඳයි. ඕක හොඳයි සෙල්එක්ස් හොඳයි. හැඩ හිච්ච පුතේ නේ මූට රන් දෙන්න එපා මේ ලැප්ටොප් එක. මූ දසවලක් දෙයක්. ඈ මේක මේ පාරක්ද බොල පාරක් නෙමෙයි දෙපාරක් ගොනාට වගේ උඹට තේරුණා නේද කාටද බොල නෑ මේ මට මේ මැරෙනක ඉවසන්න පුළුවන් කටුව එනක තමයි ඉවසන්න බැරි කට්ට වහගෙන ඵලයන් බොල යන්න උඹ ඒ අතින් හරි වාසනාවන්තයි අපි ආයිත් මේ පාර එන්නත් ඕනේ පළවෙනි වතාවට ස්පා එකට ගිහින් අක්කේ 3000ක් අතේ තියෙන කිව්වම ස්පාගේ අක්කා මොකද්ද මේ දාලා තියෙන්නේ? හොඳයි පොල්ලලා ඕන තරම් කාලා දීලා මේ පොල්ලකුත් කාලා බලමු. Oh my god bro. Oh hell no man. Brother. what මේ උනානේ? බතට කන්න බැරි බතලේ ගල කන්ද අලට කන්න බැරි අලගල්ලේ කන්ද හුන්න බැරි හුන්නස් කිරි ඇයි මං අහන්නේ ඇයි? මොකද කාලකන්ණියෙක් වගේ කාලේ කනවා වැඩක් කරන්නෙත් නැහැ එළියකට බහින්නෙත් නැහැ. තෝ හදාගත්ත වෙලේ හරකෙක් හදාගත්තා නම් කිරි ටිකක් කරේ ගන්න තිබ්බා ගියේ පළු යන්න අම්ම බැල බැල ඉද්දී හරකෙන් කිරි ගන්න බෑ. කියා කිව්නේ සාතේ තිබ්බ මොකද තවල කියනවා. ඇත්තද කිව්වේද? වෙද්ද. හරකෙන් කිරි ගන්න බෑ මේ. ඔයගේ දන්නේ කිරි ගන්න පුළුවන් එළදෙනි. තේරෙන්නේ නැද්ද? උඹලා ඉස්කෝලේ ගිහලා ඉගෙන ගන්න නැද්ද මං ඒ වහපන්. Are you serious? ඉන්නල් මට ෂුවර් නෑ මට දැන් ඒක දැක්කම කොහොමද හරියටම දැනෙන්න ඕන කියලා. Thank you. ක්ලාස් එකටම thank you වීඩියෝ බලනවා. what the fuck? Nanda Melly normal day. මල පෙරේත මූසල නාකි උස්සලා ගහනවා පොළ දෙනකට හතර
මොනදවා අඩෝ සිරාවටම මූණ මිනිහෙක් වෙන්න බෑ අඩෝ සිරාවටම ඒක නප්පුඩියක් ගහන්නද බ්‍රදර් ඩය ඉන්නේ කැනඩා කැනඩා අපෝ බෑ බෑ වැන්දට පස්සේ හිත ළඟ හීනේ හොඳේ අපි ජීවිත භාගින ඉස්සරේ හරිද වන මල් මැද පිපිපෙනර බලේ පුර හදවත් සුමිගුණ පිරි කුමුතුමනේ මල් මල් වන මල් මැද පිපිපෙනර බලේ
අමාද කලාවැවේ වතුර ඔක්කොම බොනවා. 3 days later. අම්මෝ මගේ බඩ. ඈ බොල කොල්ලෝ. කෝ මේ වැවේ තිබ්බ වතුර ටික. Oh my god, it's Dad! Where? Right there behind Kobe! Oh my god! Oh, where is this? Quick, tell me something to say that'll freak him out. Tell him I'm pregnant. Here we go. Look at this. Well, that was pretty funny. Dad, Mom saw you on TV. You're dead. චීනය හඳට රොකට් එකක් යවලා බොල. අපිත් රෑට ගංජ ගහලා හඳ බලනවා මාමේ. තුවාලද නංගි? මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා අයියේ. තෝගේ බෙල්ල කැඩිලා ගියේ නෑනේ. ලහිරු කිව්වට පොඩි කියලා මම හිතුවේ නෑ මේ තරම් පොඩි වෙයි කියලා. මිනිහා නිකන් මැගී නූඩල්ස් වගේ විනාඩි 2කින් ගියා. අපෝ පන්සලකට ඇරෙන්න මම ආයේ ලහිරු එක්ක මේ වගේ තැනකට එන්නේ නෑ. කොහොමද මම ඕඩර් කරු බඩු කෑලි ටික? රෑට කොටන්න තියෙන්නේ මට.